නීලගරුඩ පාෂාණය අග්නිදිග ආසියාවටම ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීයකම් කොට්ටාසේ නිල් දණ්ඩාහින්න රූපහා පණ්ඩිතයා කුඹුර ග්‍රාමයේදී පමණක් දක්නට ලැබේ. එහි ඉතිහාසය රාම රාවණා කාලය දක්වා දිවෙන අතර රාමා විසින් සීතා දේවියගේ දරුණු කුෂ්ඨ අමාරුවක් සුව කිරීම පිණිස ඉන්දියාවෙන් ගෙන ආ පාෂාණ කැබැල්ලක් මෙසේ විශාලව ලියලා වැඩි ඇති බවට ඉතිහාස කතාවේ සඳහන්ය. ඒ තුල කැල්සයිට් පාෂාණයට අමතරව සර්පන්ටින් ඛනිජය දඩංගුය. ලොව ඉතාම දුර්ලභ මෙම පාෂාණීය සතුව සත්‍ය වශයෙන්ම රෝග සුව කිරීමේ හැකියාවක් ඇත. විශේෂත්වය නම් මෙය ලියලා වැඩිමයි. එමෙන්ම මෙය හරිත මිනි ලෙසින්ද හඳුන්වනු ලැබේ. නීලගරුඩ පාෂාණය හමුවන ලංකාවේ එකම ස්ථානයද මෙයයි. කෙසේ වෙතත් එහි ආරක්ෂාව උදෙසා බලධාරීන් විසින් කිසිදු පියවර ගැනීමක් හෝ අනාගතය වෙනුවෙන් රැක ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක වී නැති අවස්ථාවක ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නීලගරුඩ පාෂාණය මතු පරපුරට සංරක්ෂණය කර දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. පාෂාණය කඩා බිඳ දමා තැන් තැන්වල කැබලි විසිරී තිබූ අයුරුයි මේ. උපුටා ගැනීම වලපනේ අපේ ෆේස්බුක් පිටුවෙන්. මම ඉන්දික දුෂාන්ත කෝරාලගේ.